සුබ දවසක්. මගේ නම හිරුක හංසන. අද මම කතා කරන්න යන්නේ අපේ ලෝකයට බලපාන ස්වභාවික විපත් ගැන. ශ්‍රී ලංකාවේ විශේෂයෙන් වැසි සමයේදී නායෑම් බහුලව දක්නට ලැබේ. අධික වර්ෂාව නිසා බෑවුම් සහිත කඳු බෑවුම්වල පස ලිහිල් වී නායෑම් ඇතිවේ. කැගල්ල සහ නුවරඑළිය වැනි ස්ථානවල නායෑම් හේතුවෙන් නිවාස සහ මාර්ග විනාශ වී ඇති. දිය අරණායත ප්‍රදේශයේ සිදු වූ ප්‍රධාන නායෑමකින් බොහෝ දෙනෙක් අවතැන් වූහ. ගංවතුර යනු ශ්‍රී ලංකාවේ බහුලව දක්නට ලැබෙන ස්වභාවික විපත්වලින් එකකි. අධික වර්ෂාපතනය හෝ පිටාර ගැලීම් හේතුවෙන් ඇතිවන ඒවා වේ. කොළඹ සහ මහනුවර වැනි ස්ථානවල මෝසම සමයේදී ගංවතුර බොහෝ විට සිදුවන අතර එමගින් පුළුල් හානියක් සිදුවේ. නියග යනු සාමාන්‍යයට වඩා අඩු වර්ෂාපතනයක් දිගු කාලයක් පවතින අතර එය ජලහිගයකට හේතුවේ. ශ්‍රී ලංකාවේ නියග කෘෂිකර්මාන්තයට ජල සැපයුම්වලට සහ ජීවනෝපායනට දැඩ්ඩි ලෙස බලපෑ හැකිය. වියලි කාලය දිගටම පවතින විට බෝග අසාර්ථක වන අතර ගංගා වියලී යන අතර එමගින් අපගේ පරිසරයට සහ ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් ඇතිවේ. භූමිකම්පා යනු පෘථිවි පෘෂ්ඨයේ චලනයන් නිසා ඇතිවන හදිසි ප්‍රචණ්ඩකාරී භූමිකම්පා. භූතැටි මාරුවන විට මෙම චලනයන් සිදුවේ. ශ්‍රී ලංකාව වැනි ස්ථානවල භූමිකම්පා අඩු වාර ගණනක් සිදු වුවද එවැනි ව්‍යසන සඳහා සූදානම් වීම තවමත් වැදගත් වේ. භූමිකම්පාවලින් සිදුවන හානිය දරුණු විය හැකි අතර ගොඩනැගිලි සහ යටිතල පහසුකම් විනාශ වේ. ස්වාභාවික ආපදා සම්බන්ධව සෑදූ කෙටි වීඩියෝව නැරඹූ සෑමට ස්තුතියි.